මකුලොත් දැකෝ ඒ වුනේ. ඔයාලා යකෝ කවදාවත් කසාද බඳමුත් කොල්ලෙක් කෙනෙක් ගෙදරකට යන්න එපා. And this is why. බංසාන. බර කසාදයක් මදින්නේ ඇත්තට කිසිම උවමනාවක් නැද්ද? අනේ තාත්තේ මේ මට නම් කිසිම උවමනාවක් නැහැ දැම්ම කසාද මදින්නේ. ඒ නිසා ප්ලීස් කරදර නම් කරන්න එපා. අනේ මන් ඔබ කැම්පස් එකේ මොනව කරාද කියලා. කොල්ල පස්සේද ගියේ කෙල්ල පස්සේ යන්නේ නැතුව. සානමල්ලි. ලහිරු අයියා. මේ තාත්තයාගේ ලහිරු අයියා මං කිව්වා YouTube ඉන්ටර්විව් එකක් කරන්න දෙනවා කියලා. අයියේ එන්න එතනට. ටිකක් වෙලා ගියා මල්ලි එන්න. කොළඹ ට්‍රැෆික් නේ මල්ලි. එන්න ටිකක් පරක් වුණා. අංකල්. අයි දැන් උඹ මගේ කොල්ලට ඇස් ගහන්නේ? ආ? ඔය මටත් ගහනවා උඹ. අනේ මේ පිස්සු කියවන්නේ නැතුව කියලා තේ එකක් හදන් එන්නකෝ තාත්තේ. ඔයාලා අයිස්ක්‍රීම් එකක් අරන් එන්න. ප්‍රශ්නේ වෙලාව. Meanwhile දැන් අයියේ ඔයාව ඉන්ටර්විව් එක කරලා YouTube එකේ දැම්මට පස්සේ මමත් ඕකේ link එක share කරනවා Facebook එකේ. දැන් අයියව ටැග් කරලා දානවා කොහොමද අයියගේ නම තියෙන Facebook එකේ? අවා සර්ච් කරන්න මල්ලි. ගෝනා පිනවල අධිකාරීලා ගේ ලහිරු කියලා. ගේ ලහිරු කියලා. ගේ ලහිරු කියලා. ගේ ලහිරු? මොකක්ද දන්නේ මූට ගේ ලහිරු කියන්නේ? A few moments later. අයිස්ක්‍රීම් ටික කාලා ඉමුවයිනේ. පියවඩේ පටන් ගමු මල්ලි. දැන් මල්ලි අයියේ මේ වගේ වම් පැත්තේ අයිස්ක්‍රීම් ටිකක් තියෙනවා. තව චුට්ටක් මෙහාට ඇවුලෙත් එක පොඩ්ඩක් මෙහා පැත්තේ. නෑ නෑ තව මෙහා පැත්තේ. ඔව්. දැන් හරි. හරි දැන් මල්ලි ඔය YouTube කෙනෙක්නේ. ඉතින් නිකමටවත් ඔයාට ටෙලිඩ්‍රාමා එකකට දායකත්වයක් දක්වන්න කිව්වොත් ඔයා කැමතිද ඒ අභියෝගය බාර ගන්න? මෙහෙමයි මම ඉතින් හැමතිස්සෙම අභියෝග බාර ගන්න කෙනෙක්. ඉතින් ඒ විදිහට ගත්තොත් මට ටෙලිඩ්‍රාමා කියන එකත් මම මගේ next challenge එක කියලා හිතලා මගේ දායකත්වය දක්වනවා ඒකට. බැරිද නිකන් ඔයා කැමති චූටි පාට් එක අපිට කරලා පෙන්නන්න නිකන් ටෙලිඩ්‍රාමා එකක නිකන් පාට් ඇක්ට් කරනවා කියලා? චූටි පාට් එකක් කියන්නේ එහෙනම් අපි නිකන් විරහව ගෑවිලින එකක් ගමුද? මෙහෙම ඔන්න දැන් කෙල්ල කොල්ලව දාලා යන්න හදන්නේ. දැන් ඔන්න කොල්ල ඒ වගේ වෙලාවක හැසිරෙන විදිහ නිකන් පොඩි ඇක්ට් කරනකොට මම කරනවා එහෙම. මේ වැඩේ හරියන්නේ නැහැ. මූට ඉක්මනට සොෆි අක්කගේ දුවව බන්දලා දෙන්න ඕන. ඔයා කොහොමද සිව්වන්දි මට මෙහෙම කරන්නේ? මං කිසිම කෙල්ලෙක් එක්ක යාළුනේ නෑ. මං කැම්පස් එකේ අවුරුදු 4ක් හිටියා. මං කිසිම කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නෑ. මගේ තාත්තලා හැමදාමත් අදටත් මට පත්තරේ තියෙන මංගල කිංකිණි බලලා මංගල යෝජනා වෙනවා. ඒත් මං කවදාවත් ඒ කිසිම කෙනෙක්ට කැමති වුණේ නෑ. ඒ මං ඔයාට හැමදාම ආදරය කරපු හින්දා. රාජ්මල් ඉතින් අපි ඉන්ටර්විව් එකේ අන්තිම භාගයට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මල්ලි මොකද ඔයා මේ තමයි මම දැකලා තියෙන ඔයා දාන වීඩියෝස් හරි ෂෝට් විනාඩි 2යි 3යි. ඇයි වගේ කෙටි වීඩියෝ ආ කරන්නේ? ඒක මෙහෙමයි මම හිතන විදිහට මිනිස්සු කැමති ඉක්මනට හිනාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩියක දෙකක වගේ වීඩියෝ එකක් දැකලා අන්න ඒකෙන් එයාලට උපරිම වින්දනයක් උපරිම ෆන් එකක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ අන්න ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ට ඒ මිනිස්සු වැඩිපුර කැමති වෙයි කියන එක තමයි මගේ අදහස. දැන් ඒක තව ටිකක් පැහැදිලි කරනවා නම් අයියා දැන් හිතන්නකෝ අයියාම යනවා YouTube එකට. ගියාට පස්සේ ඔයාට වීඩියෝස් දෙකක් සජෙස්ට් වෙනවා. එකක් මගේ වීඩියෝ එකක්, ඒක විනාඩි 2යි. තව වීඩියෝක් තියෙනවා විනාඩි 45ක පැයක් විතර එකක්. දැන් එතකොට ඔයාට අනිවාර්යෙන් මේ දෙකම කොමඩි නම් ඔයාට බලන්න හිතෙන්නේ මගේ වීඩියෝ එකනේ. ඇයි මම නිතරම ඔයාට දෙනවා කෙටි කාලයකින් උපරිම වින්දනයක්. මොනවාද? කෙටි කාලයකින් උපරිම වින්දනයක් උඹ දෙනවා මූට? අර ගෑණි හිටියනම් පණයන්නේ මේව හදලා කොප්පයන්නේ. මොකක්? Sakabo. Sakabo. Nah.